එලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න අද බ්‍රෑන්ඩ් නිව් ට්‍රේලර් එකකින් අලුත් අත්දැකීමක් අරන් අපි යනවා අද කතරගම. අද මේ ගමන ගිහින් ඇවිත් බලමු හරියටම ලීටරයකට කිලෝමීටර් කීයක් විතර වැඩ ගන්නවද කියලා. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. අපි පාන්දර 4 විතර තමයි පිටත් වෙන්න හිතන් ඉන්නේ. ඉතින් ගිහින් ඇවිත් බලමු කොහොමද කියලා. බ්‍රෑන්ඩ් නිව් ට්‍රේල් එකේ තෙල් වැඩ කරන විදිය. ඉතින් අපි යමු කතරගමට. යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් කිලෝමීටර් 2521කින් තමයි කතරගම යන්න පටන් ගන්නෙ. ඉතින් ඔයාලට ගිහිල්ලා ඇවිල්ලාම කියන්නම් හරියටම කිලෝමීටර් කීයක් විතර ගිහිල්ලා තියෙනවද කියලා. දැන් තමයි යාළුවනේ කතරගමට ආවේ. දැන් තමයි යාළුවනේ ගෙදර ආවේ. ඉතින් අපි බලමු කිලෝමීටර් කීයක් දුවලද ඒ වගේම ලීටරයට කිලෝමීටර් කීයක් වැඩ කරලාද කියලා.
දැන් තමයි යාළුවනේ ගෙදර ආවේ. ඉතින් අපි බලමු කිලෝමීටර් කීයක් දුවලද ඒ වගේම ලීටරයට කිලෝමීටර් කීයක් වැඩ කරලාද කියලා. දැන් තමයි යාළුවනේ ගෙදර ආවේ. ඉතින් අපි බලමු කිලෝමීටර් කීයක් දුවලද ඒ වගේම ලීටරයට කිලෝමීටර් කීයක් වැඩ කරලාද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ දැන් කිලෝමීටර් 400ක දුරක් ගමන් කරලා තියෙනවා. ඒ වගේම තෙල් ලීටර් 16ක් ගැහුවා දෙපාරකට. තෙල් ලීටර් 13ක් තමයි කතරගමට ගිහින් එන්න ගියේ. ඉතින් ලීටරයකට කිලෝමීටර් 31කට ආසන්න දුරක් ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ස්පීඩ් එක නම් 60-70ට අතර තමයි ගියේ දිගටම. අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.